ආයුබෝවන් චූටි දුවේ පුතේ. අද චාමලී මහගෙදර ටීචර් තවත් අලුත්ම ගණිත ගැටලුවක් අරගෙන ඔයාලත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ නගර අතර දුර සෙවීම කියන ගණිත ගැටලුව. එතකොට නිතර ශිෂ්‍යත්ව විභාගෙට අමාරුම ප්‍රශ්නවලට මේ ගණිත ගැටලුව සම්බන්ධ කරනවා. ඒත් මේක එහෙම අමාරු ගණිත ගැටලුවක් නෙමෙයි දුවේ පුතේ. මේක ඊටාම සරල, ඊටා හොඳින් තේරුම් ගත්තොත් නිවැරදිම පිළිතුර විභාගයේදී නිවැරදිම පිළිතුර ලියන්න පුළුවන් ගණිත ගැටලුවක්. එතකොට ඔයාලට තියෙන්නේ කියලා දෙන දේ හරියට අහගෙන ඉඳලා මේ වැඩසටහන අවසාන වෙනතුරුම හොඳ කල්පනාවෙන් අවබෝධයෙන් හොඳට අහගෙන ඉඳලා පටලව ගන්නේ නැතුව මේක තේරුම් ගැනීම විතරයි කරන්න තියෙන්නේ. එතකොට චූටි දුවලා පුතාලගේ අම්මලාගෙන් මම ඉස්සෙල්ලාම ඉල්ලීමක් කරනවා. තාමත් ඕගොල්ලෝ චාමලි ටීචර්ගේ YouTube channel එක සමග සම්බන්ධ වෙලා නැත්නම් ඉතා ඉක්මනින් සම්බන්ධ වෙන්න, subscribe කරන්න, යටින් තියෙන bell එකත් click කරන්න. එතකොට ඕගොල්ලන්ට මේ වැඩසටහන මම කරපු ගමන්ම notification එකක් එනවා. එතකොට ඔයාලගේ දරුවොත් එක්ක මේකට සම්බන්ධ වෙන්න. ඒ වගේම තවත් දරුවෙකුට මේ පාඩම් මාලාවල් දැනගන්න ඕගොල්ලෝ මේක share කරන්න. ඉතින් දුවේ පුතේ එහෙනම් අපි ගානක් බලමු. මේ මම එක ගානක් දැන් බෝඩ් එකේ අඳිනවා. ඒ ගානේ ගණිත ගැටළු විදියට එන ප්‍රශ්න කීපයකටම පිළිතුරු සොයා ගන්න පුළුවන් වේවි. දැන් බලන්න දුවේ පුතේ මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන සරල සටහන. මේකෙන් පෙන්නන්නේ මම මේ ABCD සහ E කියලා නම් කරලා තියෙන්නේ නගර තුනක්. එතකොට ඔයාලට පේනවා මේ නගර තුන යා කරන මාර්ගයක් තමයි මේ තියෙන්නේ. ඒතර මේ මාර්ගයේ ගමන් කරනකොට ඒ නගරවලදී අපි පසු කරන කිලෝමීටර ප්‍රමාණයන් තමයි මේ තියෙන්නේ. එතකොට දැන් හොඳට බලන්න මේ රූප සටහන දිහා මේ A කියන නගරය තියෙන තැන කිලෝමීටර සඳහන් වීමක් නැහැ. කිලෝමීටර ප්‍රමාණයක් සඳහන් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා එහෙනම් මේ A කියන නගරේ ඉඳලා තමයි මේ පාර පටන් අරගෙන තියෙන මේ මාර්ගයේ පටන් ගන්න තියෙන්නේ. එහෙනම් A වල සිට A නගරයේ සිට B නගරයට එනකොට අපි ගෙවාගෙන එන දුර කිලෝමීටර 10යි. ඊළඟට A නගරයේ සිට B නගරය පසු කරලා C නගරයට එනකොට අපි කිලෝමීටර 24ක් පහු කරනවා. නැත්නම් ගමන් කරනවා. ඊළඟට A නගරයේ සිට B පහු කරගෙන C නගරයත් පහු කරගෙන D නගරයට එනකොට අපි ගෙවලා තියෙන්නේ කිලෝමීටර 34ක දුරක්. එතනින් එහාට දැන් බලන්න පුතේ මේ නගරයේ ඉඳලා ටිකක් දුරට ඈතට යන්න සාමාන්‍යයෙන් දුර ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි මෙන්න මෙතන චූටි දුවල පුතාලට පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. D නගරේට A වල සිට D නගරයට දුර 34 කිලෝමීටර. හැබැයි මෙතන E නගරයට යනකොට දැන් අපි මේ දුර ගෙවාගෙන E කියන නගරයට යනකොට එතන සඳහන් වෙන්නේ 8 කිලෝමීටර කියලා. එහෙනම් දුවේ පුතේ අපි මෙතනදී තේරුම් ගන්න ඕනි මේ D දක්වා තියෙන්නේ එකම මාර්ගයක්. එතන මේ E කියලා මෙතන E නගරයට යාම සඳහා මේ තියෙන්නේ කැඩිච්ච මෙතනින් මේ මාර්ගය කැඩෙනවා. තවත් අලුත් මාර්ගයකට පිවිසිලා තියෙනවා. එතකොට මේ D නගරයේ සිට E නගරයට යනකොට පහු කරපු දුර තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ගමන් කරපු දුර තමයි මේ තියෙන්නේ කිලෝමීටර 8ක් විදිහට සඳහන් කරලා. එහෙනම් දැන් දුවලා පුතාලා බලන්න. A නගරයේ සිට B නගරයට දුර කිලෝමීටර 10යි. A නගරයේ සිට C වලට දුර කිලෝමීටර 24යි. A නගරයේ සිට D වලට දුර කිලෝමීටර 34යි. D නගරයේ සිට E වලට දුර තමයි මේ දීලා තියෙන්නේ කිලෝමීටර 8. එහෙමනම් අපිට පුළුවන් දැන් මේ එක නගර අතර දුරවල් සොයන්න. දැන් අපි දන්නවා D සිට E දක්වා දුර නම් කිලෝමීටර 8යි. ඒක සොයන්න දෙයක් නෑ. අපිට ඕනම් පුළුවන් B නගරයේ සිට C වලට දුර සොයන්න. එතකොට A වල ඉඳලා C වලට 24යි. A වල ඉඳලා B වලට 10යි.
එහෙනම් මෙන්න මේ දුර ප්‍රමාණය සොයන්න අපිට පුළුවන් 24න් මෙන්න මේ අපේ අතෑරෙන දුර. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතන තියෙන මේ කිලෝමීටර 10 ඉවත් කරපුවාම එනවා මෙන්න මේ නගර දෙක අතර දුර. එතකොට 24ක් තියෙනවා A වල ඉඳලා C ට දුර. A වල ඉඳලා B ට තියෙනවා කිලෝමීටර 10ක්. එහෙනම් ඒක අඩු කරපුවාම එනවා කිලෝමීටර 14ක්. ඒ තමයි B නගරයේ සිට C ට දුර. අපි මේ හොයාගත්ත තොරතුර මේ රූප සටහනේ සඳහන් කරගන්න. අපි මේ සොයාගත්ත තොරතුර මේ රූප සටහනේ සටහන් කරගමු මෙන්න මේ විදිහට. මෙතන කිලෝමීටර් 14 කියන්නේ එහෙනම් B සිට C ට දුර. එහෙනම් මේ විදිහට බලමු දුවේ පුතේ මේ C නගරයේ සිට D නගරයට දුර. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපි දන්නවා A වල ඉඳලා C වලට දුර 24යි. 24 ඉඳලා 34ට මෙන්න මේ නගර දෙක අතර යනකොට 24 සිට දුර 34 දක්වා තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් 34න් කිලෝමීටර 34න් 24ක් අඩු කරපුවාම එනවා උත්තරේ කිලෝමීටර 10යි. ඒ කියන්නේ C සහ D කියන නගර දෙක අතර දුර කිලෝමීටර 10යි. එහෙනම් දැන් අපිට සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයකට උත්තර දීම සඳහා අවශ්‍ය අපි ඒ පෙර වැඩ ටික කරගෙනයි තියෙන්නේ. එහෙනම් අපි බලමු මේකෙදි අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක්. පළවෙනි ප්‍රශ්නේ A නගරයේ සිට C නගරය දක්වා ගමන් කරන අයෙක් ආපසු ඒ මාර්ගයේ ඔස්සේම නැවත ඒ නගරයට පැමිණෙන්නේ නම් ඔහු ගමන් කරන මුළු දුර කොපමණද? එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. දැන් බලන්න දුවේ පුතේ මේ පුද්ගලයා A නගරයේ සිට C නගරයට යනවා. එහෙනම් A සිට C ට දුර A සිට C ට දුර කිලෝමීටර 24යි km. එහෙනම් එයා මොකද කරන්නේ? ඒ නගරයට ගිහලා නැවත ඒ මාර්ගයේ ඔස්සේම ඒ වලට එනවා. අපි හිතමු උදේ වැඩට ගිය කෙනෙක් ඒ නගරයේ සිට C වලට රැකියාවට ගිය කෙනෙක් ආපසු මේ නගරයට මෙනවනේ හවසට. එහෙම එනවා. එහෙමනම් මේ ගිය දුර වගේම තවත් දුරක් ආපහු එනවා එයා. එහෙනම් මෙතනදී කිලෝමීටර 48ක් එයා ගමන් කරනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර කිලෝමීටර 48යි. එහෙනම් ඒ විදිහට අපි බලමු තවත් ප්‍රශ්නයක්. C නගරයේ සිට E නගරයට ගමන් කරන අයෙක් ගමන් කරන මුළු දුර කොපමණද? C නගරයේ සිට E නගරය දක්වා ගමන් කරන අයෙක් ගමන් කරන මුළු දුර කොපමණද? එහෙමනම් දුවේ පුතේ බලන්න දැන් ඒ ප්‍රශ්නයට අපි විසඳුමක් ගන්න විදිහ C නගරයේ සිටින කෙනෙක් D හරහා E වලට යනවා. එහෙමනම් මෙයා ගමන් කරන මුළු දුර කොපමණද? දැන් අපි එතකොට දන්නවා C වල ඉඳලා D නගරයට යනවා. එහෙනම් C වල ඉඳලා D වලට යනකොට දැන් අපි හොයාගෙන තියෙනවා දුර C සිට D දක්වා දුර කිලෝමීටර 10යි. ඊළඟට D සිට E දක්වා යනකොට අපි දන්නවා කිලෝමීටර 8යි. එහෙනම් D සිට E දක්වා දුර කිලෝමීටර 8යි. එහෙනම් සම්පූර්ණ දුර වෙන්නේ කිලෝමීටර 18යි. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර කිලෝමීටර 18යි. ඊළඟට දුවේ පුතේ අපි මේකෙන් තවත් ප්‍රශ්නයක් සකස් වෙන හැටි බලමු. A සිට B C හා D හරහා E නගරයට ඇති මුළු දුර කොපමණද? A නගරයේ සිට B
C හා D නගර හරහා E නගරයට ඇති මුළු දුර කොපමණද? එහෙනම් අපි බලමු චූටි දුවේ පුතේ මේ තුන්වෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ සකස් කරගන්නේ කොහොමද කියලා. A නගරයේ සිටින කෙනෙක් B නගරයත් පසු කරලා Cත් පසු කරලා Dත් පසු කරලා E නගරයට යනවා. නැත්නම් ගමන් කරනවා. එහෙනම් ඔහු ගමන් කරන මුළු දුර කොපමණද? දැන් අපි දන්නවා A වල ඉඳලා D නගරයට BC හරහා D වලට දුර තමයි මේ තියෙන්නේ. කිලෝමීටර 34යි. එතකොට එතන ඉඳලා මේ අලුතෙන් එකතු වෙච්ච කිලෝමීටර 8ත් ඒකට එකතු වෙනවා. එහෙනම් උත්තරේ 42යි කිලෝමීටර. මේ වගේ දුර සෙවීම ගණිත ගැටලු අනිවාර්යෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන පිටුවේ වගේ සඳහන් වෙන ගණිත ගැටලු සඳහා නිතර පසුගිය අවුරුදුවල පසුගිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර දිහා බැලුවාම බොහෝ අවුරුදුවල මේ ගණිත ගැටලුවේ කුමක් හෝ කොටසක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක ගැන හොඳට බලලා හදලා ඔයගොල්ලෝ තේරුම් අරගෙන මේ හොඳ පෙර සූදානමක් ඇතුව මේ ගණිත ගැටලුවට පිළිතුරු සකස් කරගන්න හුරු වෙන්න ඕනේ. එහෙනම් චූටි දුවේ පුතේ තවත් පාඩම් මාලාවකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනතෙක් ඕගොල්ලන් හොඳට පාසල් අධ්‍යාපන කටයුතු පාසලට ගිහින් කරගන්න බැරි වෙලා තියෙන මේ වකවානුවේ ඔයාලා පුළුවන් තරම් නිවසේදී අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. කාලය නිකරුණේ කා දමන්න එපා. ඒ යන කාලේ නැවත අපිට ළඟා කරගන්න ඇදලවත් ගන්න බෑ. ඒ නිසා මේ ගෙවෙන කාලය තුල ශිෂ්‍යත්ව විභාගයට මේ අවුරුද්දේ පෙනී සිටීමට බලාපොරොත්තු වෙන චූටි දුවලා පුතාලා හොඳින් මහන්සි වෙලා පාඩම් වැඩ කටයුතු කරගෙන අම්මත් එක්ක ඒ වැඩ ටික කරගෙන යන්න. චුට්ටක් සෙල්ලම් කරන්න, ගොඩක් වැඩ කරන්න. හොඳින් ඉගෙන ගන්න වැඩ කටයුතු වල අධ්‍යාපන වැඩ කටයුතු වල හොඳින් නිරත වෙන්න. එහෙනම් මම අන්තිමට දෙමව්පියන්ට මතක් කරනවා චාමලී මහගෙදර YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වැඩසටහන තවත් දරුවන්ට නරඹන්න, share කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ඉදිරියේදී විශේෂයෙන් දැනගන්න ඕනි පාඩම් මාලා තියෙනවා නම් එමත් නැත්නම් ගණිත ගැටලු වැඩසටහන් හරි පරිසරය හරි විෂයානුබද්ධ කරුණු මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ පාඩම් මාලාවෙත් ගුණදොස් අදහස් ඔයාලගේ කමෙන්ට් කරන්න. ඒ විදිහට මාත් එක්ක නිතර සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු ටික සකස් කරගන්න කියලා ඉල්ලා සිටිමින් මම අද ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.